වනිශිකාර්තමනි මේ තරගයේ පන්දු වාරයකට පන්දු 5යි පන්දු වාර 2යි නීත්‍යානුකූල පන්දු 10කට සීමා කර පන්දීකරණය වර්තමානයේදී ජපානයේ සිටින සෑල්ලු පන්දුවේ උඩුකෝණට පාරාල් එල්ල කරන්නට හැකියාව තිබෙන මොහමඩ් සියනෝගේ වාර්තාවක් ඔහුගේ ගමට හෝ පුරවරයට ඇවිල්ලා කියනවා නෙවෙයි ඒක සැබෑ වාර්තාවක් දාපර කඩාරෝලි හිතවතුනේ සයිරා නන්වර් අවසාන වතාවට විනාශ බලඥා ඔය වාර්තාව තබන්නේ වැලිකම රොයල් නියෝජක ගම ක්‍රීඩා පිටියේ පන්දු 10ක් තුල පිට 6 පාරවල් 10ක වාර්තාව හැලියගොඩට ගෙනවී තුන් ක්‍රඩක අප්ස්ටප්පෙට තරම පිටතේ පන්දුව කඩලු රකින්න අශාන්ත ලැපා හතට ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැ මලිතු මලීෂ්ම එක්සත් ක්‍රීඩා සමාජය සමගින් දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි එවර අපාරක් කෙල්ල කරනවා ලසිදු මලීෂට එරෙහිව උඩ පන්දුව අවසන් නිමේෂයේ ගිලියනවා පාසුඩ පන්දුවක් අතහැර දමන ආකාරයක් දක්ව ලැබෙනවා දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි නමුත් මේ තරග මාලාවට තිම සුබ පතනවා දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි නැවත සුදානම් පාන්දියම කරන්නට එවර පාරක් කෙල්ල කරනවා වයින් මිඩානියලේ ලකුණු 6යි දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි ලකුණු 6 සමගී මුලක්කඩ සංඛ්‍යාව ලකුණු 10ක් ලබාගෙන සිටිනවා මේ පන්දුවට මොන MD ධනුෂ්කව අමතක කළ නොකේ තව සුවිශේෂී චරිතයක් දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි බුලත් සිංහල පුරවරේ තව සුවිශේෂී සෑල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකේ එවරත් පාද ලකුණක් කැඩෙන සටහන් තවන විචාරකයා සජීවී කරුවන්ගේ තරග මාලාව තුළ මාර්ගම නවීන මාචන ක්‍රීඩා පිටිය අමතක විද්‍යාලයේ නකුරු ශාස්ත්‍රය හදාරෝ ක්‍රීඩකයා සුදානම් වන්නේ තද පන්දුවේ නියලන ක්‍රීඩකී දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි පන්දුලේ සිසි ස්පෝර්ට් ක්ලබ් නියෝජනය කළ ලද ක්‍රීඩකයා තද පන්දුව තුළ එවර පන්දුව කඩලු රකින්න ආශාන්ත ලැපා හතට පූර්ණ සුදානම් පන්දුව පිළිගන්නට පිටේ පූර්ණ මෝනතේ දවටන පන්දුවට පන්දුවක් බවට පරිවර්තනය වෙනවා ළඟාන්දසි කොට උඩ පන්දුව රැකී ගන්නවා සමගින් බිඳ වැටෙනවා දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි ප්‍රථම විකට් මුලක්කඩ සංඛ්‍යාව ලකුණු 3ක් තිබෙදී තල්දුව සරක් නිම්සර පාන් ෂොප් සම්බන්ධ වන සබරගම සහ බස්නායි රාජිත් ක්‍රීඩා පිටියට සම්බන්ධුනේ පන්දුවට මුහුණ දීම සඳහා නාවක ක්‍රීඩකයා ලෙස පායින හැර යන පන්දුව වයිට් පන්දුවක් සමගින් කඩලු රකින්න ආශාන්ත ලපාට එක වරම පන්දුව රැක ගන්නට ඉඩ කඩ ලැබුණේ නැහැ ප්‍රතිමාර්කාවේ පිහුණු බීෂිනුම දක්ුණත් පිටි කරවේ කිසිදු විවාදයකින් තොරව ඉවර පාරක් කිල්ල කරනවා පාස්සෙම ලකුණක් ලොගාන් දෙසින් පන්දුව නතර කර ගන්න එක් ලකුණයි දුවාදී දවියාම සාර්ථකයි දමා කසන පන්දුව කෙලිම කඩුල්ලේ දැවටෙනවා දාබර ක්‍රීඩාරෝලි හිතවතුනි දුවාදී දවියාම සාර්ථකයි ලකුණු 15 වෙනි දෙවන විකට්ටුව බිඳ වැටෙනවා දවිගේ ක්‍රීඩකයා විශ්වජීත් දැන් ක්‍රීඩා පිටියේ නිවත් වන්නේ දෙවන විකට්ටුව ලෙස නිම්සර ෆොන් ෂොප් පසු නිම්සර ෆොන් ෂොප් බුලත් සිංහල නාමය ආමන්ත්‍රණය කරන්නට ලැබීම කළුතර දිස්ත්‍රික්කයේ විචාරකයෙකු කරන අන්තයෙන් පාදයම කරන්නට වරත් පාරක් කිල්ල කරන පන්දුව ඇදී යන්නේ මේඩාෆ් සාඩේ බෑක්ස්ට කව දෙසට වන්න දුවති දවියාම බලමු දවිගේ ක්‍රීඩකෙක් ඇටියට සටන් තබනවා මුලක්කුණු සංඛ්‍යා වාරය අප විචාරය කරන අන්තයෙන් සුදානම් වන්නේ පන්දුවම කණ්ඩායම පාරක් කිල්ල කරනවා නමුත් ඊතරම් සාර්ථක වන්නේ නැහැ කෙටි ලකුණකේ සයිමකට පත් වෙනවා එබ ලකුණ සමගින් මුලක්කුණු සංඛ්‍යාව ලකුණු 17යි ඉනිමේ දෙවන පන්දුවාරය නිමාව දක්ින විට ඔබ මේ නරඹන්නේ අපව ශ්‍රවණය ක්‍රීඩාරෝලි හිතවතුනි දැන් තීරණාත්මක
පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ තවත් සුවිශේෂී අපගේ සහෝදර සැල්ල පන්දු විස්තර විචාරකේ අපර කඩාලොඩි හිතවතුනි ඒ වගේම මැල්ලුමක් අනුභව කර එකම චාරිතය මැල්ලුවක් නොවේ පත්තුවක් අනුභව කර තිබෙදී දාබර කඩාලොඩි හිතවතුනි ඊට පස්සෙ ආපාදයේ ලක්ව ඔබට උපුටා දක්වන්නේ දාබර කඩාලොඩි හිතවතුනි මැල්ලුම සහ පත්තුව ඔබ හොඳින් වටා බලන්න එවර පාරෙල්ල කරනවා තානාංචය ලකුණු 6කින් ප්‍රතිචාර දක්වනවා පළමු පන්දුවේදීම තරංග පෙරේරා අනාවක සියල්ල ද ක්‍රමක්‍රමයෙන් ජයගෙන තිබෙන ආකාරයක් දක්ව ලැබෙනවා ලකුණු 6කින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා විස්තර විචාරය තුළ විවිධ ශේෂ්ත්‍රව පිළිබඳව අප සම්බන්ධ වන්නේ තරගයක් විස්තර විචාරය කරන විට විස්තර විචාරයට වඩා බැහැරවම විවිධ කාරණාවලට සම්බන්ධ වන්නේ දාබර කඩාරොලි හිතවතුනි එවර පාරක් කෙල්ල කරනවා ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව ඉනිමේ අනාවැකිය ජය ගන්නවා වමත් පිටිකරුවෙක් එල්ල කරන ලද ප්‍රථම හයේ පාර අන්තර්ගත කරනවා තරංග පෙරේරා මේ දැන් තප්පරයකට ඉහතදී දැනුවත් කරා අශාන්ත ලපා ඒ ජයගෙන තිබෙනවා දාබර කඩාරොඩි හිතවතුනි ලකුණු විශාලම හයේ පාර සමාවන්න විශාලම හයේ පාර වසර 14ක් පැවතුණු තරග මාලාවේ දෙවන තරග මාලාව තුල ඔබට දැනුවත් කරන ආප්ලයි පාරක් කෙල්ල කරනවා පාන්දුව ආදියානා ස්කාට්‍රයි පාර ලකුණු 4ක් බවට උපේන්ද්‍ර මාතා තරගාවලිය සංවිධානය කරා 14 මත වතාවට දැන් තරගය ජය ගන්නවා කොට්ටාව එලිගන්ස් කණ්ඩායම දාබර කඩාරොලි හිතවතුනි දැන් සියලු අනාවකී ජයගෙන තිබෙන ආකාරයක්